හායි යාළුවනේ. අද අපි හසල කයට කියලා රසම රස කෑම එකක් හදාගන්න යන්නේ. ඔයාලා දන්නේ නැහැ හසලක කියලා කිව්වට අපි යාට ආදරේට තමයි හසලක අයියා කියලා කතා කරන්නේ. යාගේ ගමේ නම කියලා. යාගේ නම චමිල. ඇත්තටම චමිල අයියා හදන කෑම හරිම රසයි. යා අද නිවාඩු දවසේ අපි ආව කැමති කරගත්ත කෑම එකක් හදන්න. මොකද යාගේ කෑම කන්න අපි හරි ආසයි. ඇත්තටම යා හරිම රසට කෑම හදනවා. යාලා ගමේ විදියටම. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අද හසලක අයියා මොන විදිහටද කෑම හදන්නේ. යා මොන වගේ ඇත්තටම යා හරිම විනෝදකාමී මිනිස්සෙක්. ඔයාලට බලන්න පුළුවන් යාද කෑම හදන්නේ මොන විදිහටද. එයා හදන කෑම එක මොන වගේද කියලා. එහෙනම් අපි යම් හසලක අයියා හදන කෑම එක මොන වගේද කියලා බලන්න. මල්ලි මේක ස්ක්‍රීන් එක අපිට තියෙද්දිත් ඕනනම් හදන්න පුළුවන්. මේ ඒ වුණාට මම නම් මේක ගලවලා හදන්නේ. කැමති නම් මේක ස්ක්‍රීන් එක තියෙද්දිත් හදන්න පුළුවන්. නෑ අයියා හදන විදිහට හදන්න. අයියාගේ හසලක විදිහට අයියා හසලක ගමේ හදන විදිහට හදන්න ඕනේ අද අපිට. මම සුපිරියටම හදලා දෙන්නම්. ඔන්න මල්ලි එහෙනම් මේක ස්ක්‍රීන් එක අපි ගලව ගත්තා. දැන් මේක අපි ඔන්න හසලක විදිහට හොඳට සුපිරියටම ඔයාලට හදලා දෙන්න යන්නේ මම. ඔන්න මල්ලි අපි පළවෙනියෙන් ඊළඟට බැද ගන්නවා මිරිස් ටික. ඔන්න මල්ලි දැන් නම් මේක ගානට කළු වීගෙන වගේ එන්නේ. තව පොඩ්ඩක් බැදෙන්න තියන්න ඕන. මේක මොකද්ද මේ හාලුත් බැදගෙන මොකද්ද කරන්නේ හදන්නේ? මල්ලි චිකන් කරිය ගහන්න යන්නේ හසලක විදිහට. දෙන්නම්කො නියමට. අම්මා එහෙනම් ඉතින් අද කෑමක් තමයි යා. ආයේ දෙන්නම් ඔයාට හොඳට හසලක ක්‍රමයට දෙන්න යා. ඔන්න මල්ලි දැන් නම් හරියට ගානට ආවා. මෙන්න මේ ගානට එන්න ඕන මේ කරියට. මෙහෙම කළු වෙලා මේ වගේ පාට වෙලා එන්න ඕනේ අයිනේ. හරි රන්වන් පාට වෙලා එන්න ඕන මේක. කියන්නේ අද හසලක ගියා වගේ තමයි අපි නේ. ඔන්න හසලක ගිහිල්ලා නිකන් කෑමක් කෑවා වගේ තමයි ඔන්න චිකන් කරිය කියන්නේ. අම්මා. ඔන්න මල්ලි දෙවනියට පොල් ටික බැද ගන්න යන්නේ. ඒ පොලුත් දානවා කියන්නේ නේ. ඔව් මල්ලි. හාල් බැදලා දාලා පොලුත් බැදලා මේ දෙක එකට දාලා කොටා ගන්න ඕන. ඒ කියන්නේ අද හසලක ගියා වගේ තමයි අපි. හසලක ගියා වගේ තමයි. දැන් 18 බහින ගමන් ඉන්නේ. අම්මා. ඔන්න මල්ලි පොල් එකත් රන්වන් පාට වෙන්න හොඳට බැදගත්තා. ඔන්න මල්ලි මේ පොල් ටිකයි හාල් ටිකයි අපි බෙන්ඩර් කරගන්න යන්නේ දැන්. මෙන්න පොල් ටිකයි හාල් ටිකයි. ඒ කියන්නේ අද පිස්සුවක් තමයි අයියා නේ. පිස්සුවක් තමයි. ඔන්න මල්ලි අපි පොල් ටිකයි හාල් ටිකයි කොටා ගත්තා. ඔන්න හොඳට මෙන්න මේ විදිහට කොටා ගන්න ඕන. මෙන්න මල්ලි මන් දාගන්න යන 3-5 පුළු බඩු ඔක්කොම මෙතන තියෙනවා. කොබලන්නයි අපි කට්ටියන්න වෙන්න ඉන්නේ. අර ලස්සනක් තියන්නේ පාට වෙලා අයියේ. අය මොනවද මේ තියෙන්නේ මේ කුරුළු වරම් මොනවද තියෙන්නේ? එනසල් කොමේ කරාඹු නැටි කුරුඳු මේ බැදගත්ත 3-5 ටික මේ ලුණු ගම්මිරිස් කහ ඒ ටික ඔක්කොම තියෙනවා අපි. හරි. ඔන්න මල්ලි මේක මං දැන් කවලම් කරලා තියන්න යන්නේ. අනාගලා කරලා තියමු අපි පොඩ්ඩක් වෙලා. දැන් අය එතකොට මේක මේ හසලක ක්‍රමයේද මේක? මේක හසලක විදිහට මල්ලි හදන්න යන්නේ දැන්. අපි මේ ඇවිල්ලා රටේ හිටියට වෙන රටක මේක හදන්න යන්නේ අද ගමේ ක්‍රමයට. අම්මා එහෙමද? ඔව් මල්ලි. ඒ කියන්නේ අද අපිට බඩ පැලෙන්න කන්න පුළුවන්. බඩ පැලෙන්න දෙනවාද හොඳට හසලක විදිහට දෙන්න යන්න. අයියගේ ගම පොඩ්ඩක් අපිට කියන්නකෝ හසලක කිව්වට මේ නුවර හසලක මල්ලි 18 බැහැලා පල්ලෙහාට ගියාම අපි හසලකින් ගිහිල්ලා හසලකින් ආයේ රන්දනිකල පාරේ යන්න ඕන. රන්දනිකල වීරයෙක් අයියා කියන්නේ. අනිවාර්යෙන්ද අපි රන්දනිකල ඩෑම් එක ළඟ ඉන්නේ. ඔන්න මල්ලි අපි එනං අර ඉස්සෙල්ලා බැදගත්තේ අපි. ඒ පොල් දෙක බැදගත්තේ. ඔය අපි දැන් දාලා කවලම් කරගන්න යන්නේ. ඔන්න මල්ලි අපි දැන් මේක කවලම් කරගත්තා 3-5 ඔක්කොම දාලා බැදපු හාල් පොල් ඒ ටික ඔක්කොම දාලා දැන් කවලම් කරලා මේක අනුලා කරලා ඔක්කොම කරලා තියලා තියෙනවා විනාඩි 15ක් විතර. ඔන්න මල්ලි අපි දැන් ලුණු සුදු ලුණු කරපිංච රම්පේ මිරිස් ඕ ටික අපි කපා ගන්න යන්නේ දැන්. අයියා මේ ගමේ බඩුද ඔය? එහෙනම් මේ ඊයේ දැන් මේ ගමේ ඉඳලා ආවේ ඊයේ මේ රටට ආව ටක් ගාලා. අම්මා දෙලියන් මට මේවා කරපිංච ටික කියනවනේ. අයියේ දැන් නම් බඩගිනි කොහොමද සුවඳ? සුවඳ දැනෙද්දි ඉන්න බෑ මට. ඒක තමයි කියන්නේ හසලක ක්‍රමයට හදනවා කියන්නේ අන්න ඕකද.
ඔන්න දැන් අපි ඉස්සෙල්ලා කවලම් කරේ. ඒ මස් එක මල්ලි දාගන්න යන්නේ දැන් තෙලේ. ඒක දැක්කම මට බඩගිනියයි ඉක්මන් කරන්න ඕන. තමයි මේ පාට මල්ලි වතුර පොඩ්ඩක් වෙන්න මේකට දාගත්තා නැත්නම් මේක ඉතම පොඩ්ඩක් තිබ්බොත් තමයි මේක හොඳට ඉදිලා හොඳට කුක් වෙලා ඉන්නේ. ඒක නිසායි වතුර පොඩ්ඩක් දාගත්තම. මල්ලි ඔන්න මේ සියවලා හොඳට මිරිකලා ඉසම ටික ගත්තා. මේ ටිකත් මේකට දැන් අපි කවලම් කරගමු. මල්ලි මේක පොඩ්ඩක් වහලා තියමු අපි එහෙනම්. මල්ලි දැන් පොඩ්ඩක් මේක ඇරියාමම. දැන් පොඩ්ඩක් මේක අපි ඉසම පොඩ්ඩක් වැඩි වගේ පොඩ්ඩක් ඉසම ටික හිඳෙන්න තියමු. මේ මල්ලි දැන් කොත්තමල්ලි දාලා කවලම් කරලා බලන්න දැන් මස් එක කොහමද? ඔන්න මල්ලි චිකන් එක දැන් හරි. ඔයාට දැන් ඔන්න හසලක විදියට කන්න ඕන කිව්වනේ. දැන් ඕම් හසලක රස විඳින්න පුළුවන් මල්ලි. අයියා. සුපිරි කන්න කාලා කියන්නකෝ. අද නම් කනවා බොරිය උල්ලෙන්නේ. කන්න. අරමනම් ඇත්තටම බලමු අපි කාලා. මේක ඇත්තටම රස පාටයි. කන්නකෝ බලන්න හසලක ක්‍රමයට හදලා චිකන් කෑල්ලකුත් අරගෙන හොඳට අනලා ඇත්තටම මම කාලා නැහැ මේ වගේ චිකන් කරියක් ටෝයින් වань. මට මේ මදි වෙයි අයියා. කමක් නැහැ මල්ලි තියෙනවා. කමු තව. මාළු